සුබ දවසක් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ හැමෝටම අද දවසේ මම ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්න යන්නේ Odysseus කියන ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට් එකට කොහොමද හරියට රෙජිස්ටර් වෙලා account එකක් හදාගන්නේ කියන විදිය. හරි. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. right ඔබට WhatsApp එකට link එකක් ඇවිල්ලා ඇති හිතවතා ඒක ක්ලික් කරන්න ඊට පස්සේ ඔබට මේ වගේ ෆෝරම් එකක් ක්ලික් කරන්න ඒක උඩින්ම ඔබේ නම සඳහන් කරන්න මේ විදිහට මම දෙනවා නම දෙන්න right ඊට පස්සේ දෙවෙනියට තියෙන ඊමේල් එක දෙන්න ඔබේ සක්‍රිය ඊමේල් එකක් දෙන්න ඊට පස්සේ ඔබ යූසර් නේම් එකක් දෙන්න ඕන. ඔබ හඳුනාගන්නේ මේ යූසර් නේම් එකෙන් right. මම මේ විදිහට දෙනවා. ඔයාලට කැමති විදිහකට දෙන්න. right. ඊට පස්සේ තියෙනවා select country. country එක select කරන්න ඕන. right. රට තෝරන්න ඕන. ඒ කියන්නේ අපි ශ්‍රී ලංකාවේ නිසා අපි පාලට ගිහිල්ලා බලමු. මේක ක්ලික් කරපුවාම පාලට ගිහපුවාම ශ්‍රී ලංකා කියන එක තියෙනවා. right බලමු අපි. බලන්න. right. ශ්‍රී ලංකා හරි. ශ්‍රී ලංකා තෝරන්න. ඊට පස්සේ ඔබ දෙන්න ඕන හොඳ පාස්වර්ඩ් එකක් දෙන්න ඕන. simple capital ඒ වගේම ඇඩ් එකක් හෝ එහෙම නැත්නම් හැෂ් එකක් හැෂ්ටැග් ඒ වගේ අපි දෙන්න ඕන කැරක්ටර් 8ක පාස්වර්ඩ් එකක්. පළවෙනි පාස්වර්ඩ් එක තියෙනවා ඊට පස්සේ කන්ෆර්ම් පාස්වර්ඩ් එක ඒ මුලින් දීපු පාස්වර්ඩ් එකම ඔබ දෙන්න. ඊට පස්සේ ඔබේ හිතවතා දීපු යාළුවා දීපු ඔහුගේ යූසර් නේම් එක දෙන්නයි. ඊට පස්සේ left the right කියන එක පහළ තියෙන්නේ. ඊට පස්සේ ඔබට තියෙනවා දැන් ටික් එක දාලා sign up දුන්නාම ඔබට එනවා email එකට OTP එක. right අපි ඊට පස්සේ email එකට යමු. email එකට ගිහපුවාම ඔයාලට ඇවිල්ලා ඇති Odysseus එකෙන් OTP code එකක්. verification code එක. right මේක අපි copy කරගන්න. එහෙම නැත්නම් ඔබ මතක තියාගන්න ඉඳලා right මේ මෙතෙන්ට ගිහිල්ලා type කරන්න. right මම type කරා ඊට පස්සේ save දෙන්න. right okay දැන් ඔබේ account එක create වෙලා තියෙනවා. ඊට පස්සේ ඔබේ user name එක දීලා email එක දීලා නැත්නම් ඔබේ user name එක දීලා password එක දීලා ඔබට login වෙන්න පුළුවන්. right දැන් ඔන්න account එක create වෙලා තියෙනවා. ඔබට බලා ගන්න පුළුවන්. right මේකේ හරියටම create වෙලා තියෙනවා. දැන් මේක ඔබට බලා ගන්න විදිය පින්නන්නේ නැහැ. හේතුව තමයි මේ වෙනකොට ඔබ ඩිපොසිට් එකක් දීලා නැති නිසා. right එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඩිපොසිට් එකක් කරන්න කොහොමද කියලා බලමු.